ආයිබෝවන් අද අපි කතා කරන්න ඉන්නේ ඇත්තම ශ්‍රී ලංකාවට ගොඩක් සුවිශේෂී ආඩම්බර වෙන්න පුළුවන් කාරණාවක් ගැන. ඔව් අර අනුදිගේ ලෝක රූ රැජින තරංගයේ ඒකෙදි ලැබුණු ජයග්‍රහණයක් ගැන නේද? හරියටම අනුදිගේ ලෝක රූ රැජින බහුමාධ්‍ය අභියෝගයේ ඒ කියන්නේ මිස් වර්ල්ඩ් මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ ලැබුණ ඓතිහාසික ජයග්‍රහණය ගැන අපිට මේ අනුදිගේ ඓතිහාසික ජයග්‍රහණය කියන මූලාශ්‍රයෙන් උපුටා ගැනීම ටිකක් තියෙනවා. හොඳයි. ඉතින් අපි බලමු මේ ඇසුරෙන් මේක ටිකක් ගඹුරින් කතා කරන්න. ඇත්තම මේක සුවිශේෂී මූලාශ්‍රයත් කියනවා වගේ අනුදි මේ බහුමාධ්‍ය අභියෝගයේදී ආසියාවෙන්ම පළමු අනුශූරතාව දිනාගත්තා. ඒකේ නේද? ආසියාවෙන්ම පළමු අනුශූරතාව. ඔව්. ලංකාවට එක හරිම ඉහළ ගෞරවයක්. ඒක ඇත්ත. ඒ ජයග්‍රහණයම ලොකු දෙයක්. හැබැයි මූලාශ්‍රයේ තව දෙයක් කියනවා මේකේ ඓතිහාසික වැදගත්කමක් තියෙනවා කියලාත්. ඒ කියන්නේ මේ කඩයිම පහු කරපු පළවෙනි ශ්‍රී ලංකිකයා එයා වීම හරියටම. මීට කලින් කවුරුත් මේ තැනට ඇවිත් නැහැ. ඒ වගේම මේ ජයග්‍රහණය කොච්චර ලොකුද කියලා හිතාගන්න තව හේතුවක් තියෙනවා. මොකක්ද? මූලාශ්‍රයේම තියෙනවා ලෝකයේ රටවල් 108කින් තරඟකාරියෝ ඇවිත් තියෙනවා. 108ක්? ඔව්. ඒ අතරින් මේ ග්ලෝබල් මල්ටිමීඩියා චැලෙන්ජ් එකේ ඉහළම 8 දෙනා අතරටත් එයා තේරිලා. ඒක නම් ඇත්තරම විශිෂ්ටයි. රටවල් 108කින් 8 දෙනෙක් අතරට එනවා කියන්නේ. ලෝක මට්ටමේ දක්ෂතාවයක් ඒක. මේ බහුමාධ්‍ය අභියෝග කියන්නේ නිකම්ම අමතර දෙයක් වගේ නෙවෙයි නේද? ඒ කියන්නේ මේ ඩිජිටල් ලෝකයේදී තමන්ව ඉදිරිපත් කරන විදිහ. ඕ. ඒ හැකියාව කොච්චර වැදගත්ද කියන එක නේද බලන්නේ. හරියටම. මූලාශ්‍රයේ කෙලින්ම එහෙම නැත්තත් ඒ කරුණු එකට තියලා බලද්දී ඒක පැෂදිලි. මේක දැන් නිකම්ම රූපරාජිනී තරඟයක් විතරක් නෙවෙයි. තරඟකාරියන්ට තමන්ගේ අදහස්, තමන්ගේ රට මේවා ඩිජිටල් වේදිකා පාවිච්චි කරලා ලෝකෙට කියන්න තියෙන හැකියාව. ඒකත් දැන් තීරණාත්මකයි. අනුදියක ඉහළින්ම කරලා තියෙනවා කියන එකයි පේන්නේ. අනිවාර්යෙන්ම. ඒ අභියෝගේ ජය අරන් තියෙනවා. මූලාශ්‍රයේ කියනෝ පළවෙනි තැන තායිලන්තයට ගියා කියලත් ඒකත් සුදුසු ජයක් කියලා තමයි ඒකෙත් අදහස තියෙන්නේ. ඉතින් තරඟයක් වුණාම එහෙම තමයි. එයාලටත් සුබපැතුම් එකතු කරන්න ඕන. ඉතින් අපි අද කතා කරන්නේ අපේ රට ලැබු මේ විශේෂ ජයග්‍රහණය ගැනනේ. විශේෂයෙන්ම මේක පිටිපස්සේ තිබ්බ අර මහජන සහයෝගය. ඒක තමයි මූලාශ්‍රයේ තේගන් ලොකුවට කතා කරනවා. ලයික් කරපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තුති කරලා තියෙනවා. මේ සහයෝගය ප්‍රතිපලයට ඇත්තටම බලපෑවේ කොහොමද? ඒ කියන්නේ නිකම්ම ඡන්ද ගන්න විතරද? නැත්නම් වෙන විදිහට මූලාශ්‍රය හරියටම විනිශ්චය ක්‍රියාවලිය දෙන නම් විස්තරයක් නැහැ. ඒත් මේ මහජන සහයෝගය කොච්චර ප්‍රබල වුණාද කියන එක නම් පැහැදිලි. මේක නිකම්ම වෝට් ගානක් නෙවෙයි. බලන්න ඒක තරඟකාරියක් වෙනුවෙන් මුළු රටක්ම වගේ ඔන්ලයින් එකතු වෙනකොට ඒකෙන් ශක්තිය, ඒ අවධානය ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලවලටත් නොදැනී තියන්න බෑනේ. ඒ කියන්නේ ඒකෙන් ඇයගේ ජනප්‍රියත්වය වගේම රටේ එකමුතුකම ගැනත් පණිවිඩයක් යනවා. අන්න ඒකයි. අනුදිගේ දක්ෂතාවයට අමතරව මේ සාමූහික උත්සාහයත් ජයග්‍රහණයට ලොකු හයියක් වුණා. ඒ වගේම මේකෙන් ශ්‍රී ලංකාව කියන නම ගෝලීය වේදිකාවේ තව ටිකක් ඉස්මතු වෙන්නත් අනිවාර්යයෙන්ම මූලාශ්‍රයේත් ඒක වක්‍රව කියවෙන එක රැයක් වගේ ඇතුළත ලංකාවේ සෝෂල් මීඩියා වල අනුදිට සපෝට් කරන රැල්ලක් ආවා. ඔව් මටත් මතකයි ඒක. ඒක අනිවාර්යයෙන්ම විදේශ මාධ්‍ය සංවිධායකින් දකින්න ඇති. මේක අපි මිනිස්සුන්ගේ එකමුතුකම පෙන්නපු තැනක්. එතකොට දැන් මේ ගමන මෙතනින් ඉවර නෑ නේද? ෆයිනල් එක තියෙනවා. ඔව් අවසන් මහතරංගයේ තියෙනවා. ඉතින් මේ දීපු සපෝට් එක ඒක දිගටම දෙන්න ඕනේ කියලාත් මූලාශ්‍රය කියනවද? ඔව් ඒක පැහැදිලිවම අවධාරණය කරලා තියෙන මෙච්චර දුරක් එන්නේ සහයෝගය ලොකු ශක්තියක් වුණා වගේම ඉදිරි අභියෝග වලටත් ඒක අත්‍යවශ්‍යයි කියලා තමයි කියන්නේ. ඒක යාට ලොකුම දිරිගන්වීමක් වෙන්න ඇති. නිසකවම. එහෙමනම් මේ ඔක්කොම දිහා බලපුවාම අපිට පොඩි දෙයක් හිතන්නත් ඉතුරු වෙනවා වගේ නේද? මොකක් වගේද? මේ තනි කෙනෙක්ගේ ජයග්‍රහණයක් වුණත් ඒ වටේට රටක් විදිහට එකතු වෙන එක. ඒ සාමූහික උනන්දුව. ඔව්. ඒකට පුරුවන් ජාත්‍යන්තර මට්ටමේදී මුළු රටකගේම ප්‍රතිරූපය උඩට ගන්න. විශේෂයෙන්ම මේ ඩිජිටල් යුගයේදී. නේද? ඇත්තරම. ඒ සාමූහිකත්වයේ බලය. ඒක ගැන ආයෙත් හිතන්න මේක හොඳ වෙලාවක්.